ලේබර් ඉන්ඩස්ට්‍රියල් සර්ටිෆිකේට් එක වලට මම පෙන්නනවා මේ ජර්මනියේ දීර්ඝකාලීනව අපි ඉන්න ප්ලෑන් කරනවා නම් මේ එක්සෑම් එක අනිවාර්යෙන් පාස් වෙලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් PR එක ගන්න. permanent resident. ඒක German citizenship. Hello. Guten Morgen. ගොඩ දවසකට පස්සේ ආයෙමත් වීඩියෝ එකක් ගේන්න හිතුවා. ජර්මනියේ ගොඩක් අයට වැදගත් වෙන එක්සෑම් එකක් තමයි ලේබර් ඉන් ඩොයිච්ලන්ඩ් එක්සෑම් එක. ඉතින් මම ගිය මාසේ ලේබර් ඉන් ඩොයිච්ලන්ඩ් එක්සෑම් එකයි B1 එක්සෑම් එකයි දෙකම කරා. බට් ගොඩ දවසක් ගිය රිසල්ට් එන්න එකකින්ද වීඩියෝ එක ගේන්න පරක් වුණා. මම අද වීඩියෝ එකකින් කතා කරන්න හිතුවා ප්‍රධාන පොයින්ට්ස් 4ක්. මොකද්ද මේ ලේබර් ඉන් ඩොයිච්ලන්ඩ් එක්සෑම් එක කියන්නේ? දෙවෙනි පොයින්ට් එක මොකද මේ එක්සෑම් එක වැදගත් වෙන්නේ? ඊළඟට මේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක සහ මම කොහොමද එක්සෑම් එකට ප්‍රෙපෙයාර් වුනේ. පළවෙනි පොයින්ට් එකට යන් මොකද්ද මේ ලේබර් ඉන් ඩොයිච්ලන්ඩ් එක්සෑම් එක කියන්නේ? ලේබර් ඉන් ඩොයිච්ලන්ඩ් එක්සෑම් එක ගැන සරලව කිව්වොත් ජර්මනියේ ජීවිතය, නීති, සංස්කෘතිය, ඉතිහාසය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැනුම් පරීක්ෂා කරන ඔෆිසියල් එක්සෑම් එකක්. මේක ඔෆිසියල් එක්සෑම් එකක්. ඊට අමතරව තව පොඩ්ඩක් ඇඩිෂනල් මට කියන්න පුළුවන්. ඒ වගේ මේ එක්සෑම් එක ඉන්ටග්‍රේෂන් කෝස් එකේ අවසාන කොටස වෙන්නේ. ඉන්ටග්‍රේෂන් කෝස් එකේ අවසාන කොටස මේක. ඉතින් මම ඉස්සරහට කතා කරනවා මොකද්ද මේ ඉන්ටග්‍රේෂන් කෝස් එක කියන්නේ. ඉතින් දෙවෙනි පොයින්ට් එක අටතේ මම කතා කරනවා ඇයි මේ එක්සෑම් එක වැදගත් වෙන්නේ. ජර්මනියේ දීර්ඝකාලීනව අපි ඉන්න ප්ලෑන් කරනවා නම් මේ එක්සෑම් එක අනිවාර්යෙන් පාස් වෙලා තියෙන්න ඕන. ඉතින් ප්‍රධාන වශයෙන් PR එක ගන්න. permanent resident එක ඇප්ලයි කරාදී අපිට මේ එක්සෑම් එක පාස් වෙලා තියෙනවා අනිවාර්යෙන්. දෙවෙනි පොයින්ට් එක තමයි German citizenship. citizenship ගන්න අනිවාර්යෙන් requirement document එකක් මේක. ඊට පස්සේ ජර්මනිය පිළිබඳ basic knowledge එකක් අපිට ගන්න පුළුවන් මේක ස්ටඩි කරාම. ඒ වගේම integration course එක complete කරාම මේක අනිවාර්යෙන් පාස් වෙලා තියෙනවා. integration course එක කියන්නේ B1 exam එකයි ලේබර් ඉන් ඩොයිච්ලන්ඩ් exam එකයි දෙකම පාස් වුණාට පස්සේ අපිට ලැබෙන certificate එක. මම ඔයාලට මගේ certificate එක පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ integration course එකේ certificate එක. මේ කියන්නේ ලේබර් ඉන් ඩොයිච්ලන්ඩ් එක්සෑම් එකයි B1 එක්සෑම් එකයි දෙකම පාස් වුණාට පස්සේ තමයි මේ සර්ටිෆිකේට් එක අපිට එවන්නේ. තුන්වෙනි පොයින්ට් එකට යම් මේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක ගැන කතා කරලා තින් අපි මේ යුනිට් එකේදී ප්‍රධාන මාතෘකා තුනක් යටතේ අපි අධ්‍යයනය කරන. පළවෙනි එක තමයි politics. දෙවෙනි එක Geschichte. ඊට පස්සේ culture. මේ තුන ගැන සරලව හැඳින්වීමක් politics. ජර්මනියේ දේශපාලනය පිළිබඳ නීතිය, ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන පක්ෂ පිළිබඳ අපි අධ්‍යයනය කරනවා මේකදී. ඊට පස්සේ ගෙසිස්ට කියන්නේ හිස්ටරි එක, ජර්මනියේ ඉතිහාසය. ජර්මනි ඉතිහාසය ගැන කතා කරද්දී අනිවාර්යෙන් හිට්ලර් ගැන කතා කරනවා. හිට්ලර් ගැන ඊට පස්සේ දෙවන ලෝක යුද්ධය ගැන, දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජර්මනිය මොකද වුනේ, ඊට පස්සේ ධනවාදී ආර්ථිකය, සමාජවාදී ආර්ථිකය වගේ ගොඩක් දේවල් උතෙන්දි කතා කරනවා. ඊට පස්සේ තුන්වෙනි පොයින්ට් එක තමයි culture. කල්චර් එක ගැන. ඒක සාමාන්‍ය දෙයක්. ජර්මනියේ එදිනදා ජීවත් වෙද්දී අපිට වැදගත් වෙන දේවල් තමයි කල්චර් එක ගැන කතා කරන්නේ. මේ පොයින්ට් තුنين ලේසින් පොයින්ට් එක තමයි කල්චර් එක. ඊට පස්සේ පොඩ්ඩක් අමාරු නම් පළවෙනි පොයින්ට් එක තමයි කියන්නේ දේශපාලන පක්ෂ ගැන කතා කරද්දී ඊට පස්සේ යාළුවගේ තේමා පොලිටික්ස් ගැන කතා කරලා පොඩ්ඩක් අමාරු නෑ. ඉතින් ගැටලුවක් නෑ. දෙවෙනි පොයින්ට් එකේ තියෙන අර ඉතිහාසයනේ අපි ඒ ලෙවල් වලදී ඉගෙන ගත්ත දේවල් තමයි මම ස්ටඩි කරලා තියෙන හින්දා මට එච්චර අමාරුවක් වුණේ නෑ. ධනවාදී ආර්ථික, සමාජවාදී ආර්ථික ගැන ඉතින් අපි අධ්‍යයනය කරලා තියෙන හින්දා ඒක ලේසි මාතෘකාවක් වුණා. ඉතින් පේපර් එක ගැන කතා කරද්දී පේපර් එකේ ප්‍රශ්න 33ක් තියෙනවා. 33න් 17යි හරියන්න ඕන අපි පාස් වෙන්න. කියන්නේ සර්ටිෆිකේට් එක ලබා ගන්න අපිට ප්‍රශ්න 17කට හරි උත්තර දෙන්න ඕනේ. ඉතින් මේක පැයක කාලයක් තියෙන පේපර් එකට ප්‍රශ්න 33යි ආන්සර්ස් 4ක් තියෙන නිවැරදි ආන්සර් එක තෝරන්න තියෙන්නේ. ඉතින් මට මතකයි මම විනාඩි 20න් පේපර් එක කරලා ආවා. ඉතින් හරි ලේසි, බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මම ඔයාලට මාගේ සර්ටිෆිකේට් එක පෙන්නනවා. ලේබර් ඉන් ඩොයිච්ලන්ඩ් සර්ටිෆිකේට් එක ඔයාලට මම පෙන්නන්නම්. මේ තියෙන්නේ සර්ටිෆිකේට් එක 33න් 33ම හරි. ඉතින් සතුටුයි. පාස්. ප්‍රශ්න ඔක්කොටම හරි උත්තර දීලා තියෙනවා මම. ඉතින් ඔයාලට පේපර් එක ගැන පොඩි අයිඩියා එකක් ගැන මම ප්‍රශ්න ටික මතකයි. මෙන්න මේ ප්‍රශ්න ආවා කියලා මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයක් තමයි ආවේ. ඉතින් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද එන්නේ කියලා. මගේ වීඩියෝ එකේ අවසාන පොයින්ට් එක තමයි මම කොහොමද එක්සෑම් එකට ප්‍රිපෙයාර් වුනේ. ඉතින් මේක B1 එක කරපු ගමම වගේ මම කරා මාසයක කාලයක් වගේ තිබ්බේ. මාසයක් වගේ තමයි මම මේකට ගත කරේ. ඉතින් මේකදී මෙන්න මේ පොත තමයි මම කරේ.
මෙන්න මේ පොත 100 Stunden Deutschland පැසියක යුනිට් එකක් මේක. මේ පොතේ තියෙන මම අර කතා කරපු යුනිට් ටික මේ තියෙන්නේ politics, Geschichte und Kultur. මේ ටික ගැන ලොකු විස්තරයක් මේ පොතේ තියෙනවා. මම වින්ටර් එකෙන් ගත්තේ ජර්මනි ඉන්න කෙනෙක්ට වින්ටර් එක යූස් කරලා මේක ගන්න පුළුවන් බාහිත කරලා. ඊට පස්සේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා වැඩි ගාණක් එන්නේ. මම මේක වින්ටර් එකක් ගත්තේ යුරෝ 8කට වගේ. ඉතින් මේ පොත කරාට පස්සේ අපිට මේ එක්සෑම් එකට හරි ලේසියෙන් පේස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ මම කියන්න ඕන මේ පොත ගනිද්දී ලේටස්ට් එක ගන්න ඕන. මොකද zum Beispiel Bundeskanzler, Bundespräsident ඒ වගේ දේවල් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. දැන් ඉන්න කෙනා නොවෙන්න පුළුවන්. ඒ වගේම වර්ෂ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒකින්ද අලුත්ම පොත ගන්න ඕන. පොත පොඩක් අමාරුයි ගොඩාක් පිටු තියෙනවානේ. ලොකුවට විස්තර තියෙනවා. ඉතින් අවශ්‍ය දේවල් විතරක් Google Translate පාවිච්චි කරලා මම ඉතින් ස්ටඩි කරා. ඊට පස්සේ තවත් ලේසින් පොයින්ට් එකක් තියෙන මේ පොත කරන්න බැරි නම් කාට හරි කම්මැලි නම් අමාරු නම් ලේසින් පොයින්ට් එක තමයි අපිට ඇප් එකක් තියෙනවා. Play Store එකට ගිහිල්ලා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Leben in Deutschland කියලා ඇප් එකක් තියෙන ජර්මන් ප්ලැග් එකක් එක්ක මම ඒක ඔයාලට දාන්නම්. ඉතින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලා ඉන්න ස්ටේට් එක කියන්නේ ජර්මනියේ තියෙන බුන්ඩස්ලෑන්ඩ් 16ක්. ඉතින් zum Beispiel මම ඉන්නේ බාඩන්-වුර්ටන්බර්ග් එකේ. මම ඒක සිලෙක්ට් කරාට පස්සේ මට අදාළ ප්‍රශ්න ටික එනවා. ඉතින් ප්‍රශ්න 300ක් තියෙනවා මේකේ. ප්‍රශ්න 300ක් තියෙන. ඉතින් අවශ්‍ය කෙනෙක්ට ප්‍රශ්න 300 එකපාර කරන්න පුළුවන්. නැත්නම් random 33 ප්‍රශ්න 33 දෙනෙක් කොටස් කරන්න පුළුවන්. මම කරපු විදිය කිව්වොත් මම එකපාරක් ප්‍රශ්න 300 කරා. එකම එකපාරයි. ඒකෙදි මට වැදගත් වෙන පොයින්ට් විතරක් මම නෝට් ඩවුන් කරගත්තා. ඊට පස්සේ random ප්‍රශ්න 33 ඒවා හැටියට 10 පාරක් වගේ තමයි මම කරේ. ඉතින් ඒකත් ලේසි නෑ. පොත කරලා ගියා කියලා පළවෙනියටම කරාදී මම ඔයාලට පෙන්නන්නම්. ප්‍රශ්න 33 12 13ක් වගේ වැරදුනා. ඉතින් පොඩක් අමාරු වුණා. ඊට පස්සේ මම කොහොම හරි එක්සෑම් එකට සතියකට කලින් වගේ තමයි ඇප් එක යූස් කරේ. 10 පාරක් විතර මම ඇප් එක යූස් කරා. පස්සේ අන්තිම වෙද්දී ඉතින් 33 හරිය ගිය අවස්ථා තිබ්බ 32 වගේ. ඉතින් පස්සේ හරියනවා. ඉතින් පොත කරන්න බැරි කෙනෙක්ට මේ ඇප් එක කරන්න පුළුවන්. බට මං කියන්නේ මට තේරෙන විදියට අපිට දැනුමක් නැතුව මේක ඇප් එකේ ගිහලා එකපාර කරන්න හරි අමාරුයි. ඒකින්ද පොඩ්ඩක් පොත ස්ටඩි කරලා මේකට ගියාම හරි ලේසි. සමහර වෙලාවට ප්‍රශ්න අහනවා වර්ෂ ගැන. දෙවන ලෝක යුද්ධය, ඊට පස්සේ ජර්මනියේ යුද්ධයෙන් පස්සේ බර්ලින් තාප්පය ගැන ඔයගේ වර්ෂ ගැන කතා කරාදී අපිට ඒක ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා තිබ්බම හරි ලේසිනේ. නැත්නම් එකපාරම වර්ෂයක් ඇහුවට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි දන්නේ නැහනේ. ඊට පස්සේ පොඩ්ඩක් අමාරු වෙනවා. ඒකින්ද පොත පොඩ්ඩක් හරි අධ්‍යයනය කරලා ඉවරලා ඇප් එකට ගියාට පස්සේ කමන්න. ඉතින් කටපාඩම් කරනවා වගේ තමයි ඩේලි මේක කරාට පස්සේ ඇප් එකේ මේ ප්‍රශ්න 300 ඇතුළතින් තමයි ප්‍රශ්න 33ක් එන්නේ අනිවාර්යෙන්. එතනින් එහා එන්නේ නැහැ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. අපිට 17යි හරි උත්තර හොයාගන්න තියෙන්නේ. ප්‍රශ්න 33ක් තියෙනවා. 17යි හරියට උත්තර දෙන්න ඕනේ. ඉතින් අපිට සර්ටිෆිකේට් එකනේ අදාළ වෙන්නේ ඕන වෙන්නේ. ඉතින් ප්‍රශ්න 17කට කොහොම හරි උත්තර දුන්නම් හොඳටම ඇති. ඉතින් කොහොම තමයි මම Leben in Deutschland exam එක කරගත්තේ, ගොඩ දාගත්තේ. ඉතින් කාට හරි වැදගත් වුණා නම් වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කාට හරි ප්‍රශ්නයක් තියෙනවා Leben in Deutschland exam එක ගැන කමෙන්ට් එකක් දාලා තියන්න. මගේ ළඟ ඩොකියුමන්ට් ඩීටේල්ස් වගේ දේවල් තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට දෙන්න පුළුවන්. Bis bald!